ලෝකේ ඕනෑම රටක පාවිච්චි කරන්න පුළුවන් ට්‍රැවල් ඇඩැප්ටර් එකක්. ඉතින් ඔයාලා රට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ලෝකේ ඕනෑම රටක මෙන්න මේ යුනිවර්සල් ට්‍රැවල් ඇඩැප්ටර් එක ඔයාලා අරන් ගියොත් ඕනෑම තැනක ප්ලග් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍ය උදාහරණයක් විදිහට යුරෝප් කන්ට්‍රි වල ලංකාවට වඩා වෙනස්, ඒ වගේම ජපාන් වල, ඒ වගේම නිව්සීලන්ත වල, ඉන්දියාවල ඉතින් මෙන්න මේ වගේ විවිධ රටවල් වල විවිධ ප්ලග් බේස් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා රට යන කෙනෙක් නම් එහෙම නැත්නම් රට ඉන්න කෙනෙක් නම් ගොඩක් වටිනවා මේ ට්‍රැවල් ඇඩැප්ටර් එක. ඉතින් බලමු මේක මොකක්ද, මේකේ මිල ගණන් කොහොමද කියලා. ඉතින් මේක මම වෙළඳ පොලේ මිලදී ගත්තේ රුපියල් 850ක් වගේ මුදලකට. අපි බලමු මේක අන්බොක්ස් කරගෙන මේකේ වැඩ කැලේ ටික කොහොමද කියලා. හරි, අපිට මෙන්න මේ වගේ එකක් තමයි බලා ගන්න පුළුවන්. ඇත්තට මේකේ ක්වොලිටිය හොඳයි. හොඳ ක්වොලිටි එකකින් මේකේ මේගොල්ලෝ නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් මේකේ අපි මේ පැත්ත හැරෙව්වට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන travel adapter කියලා ගහලා තියෙනවා. ඒ වගේම search protector කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ search protector කියලා කියන අපි මේකට සම්බන්ධ කරන විදුලි උපකරණය සාමාන්‍යයෙන් සැලකිය යුතු වෝල්ටේජ් එකක් આવත් ඒක ආරක්ෂා කරගන්න තමයි මේගොල්ලෝ මේක නිෂ්පාදනය කරලා තින්නේ. ඒකත් අපිට එක වාසියක්. ඒ වගේම දැන් අපි මෙතන ඉස්සරහා මෙතන අපිට මේක ප්ලග් කරලා විදුලියට සම්බන්ධ කරලා පස්සේ අපිට මේක ඉන්ඩිකේටර් එකක් විදිහට බලා ගන්න පුළුවන් රතු පාට. ඒ වගේම තමයි මෙතන අපි ලංකාවේ නම් 13 ampere plug top එක සහ 5 ampere plug top එක නැත්තම් පින් දෙකේ plug top එක මෙන්න මේ වගේ ඕනෑම plug top එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ලෝකයේ පවතින අපි power ලබා ගන්න use කරන ඕනෑම plug top එකක් අපිට මෙන්න මේ location එකට plug කර ගැනීම හැකියාව තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ විවිධ කට්ට ප්‍රමාණයක් තියෙනද ඒ වගේ ඕනෑම ප්ලග් ටොප් එකක් මේකට සවි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. අපි මේ විදිහට මේක පිටිපස්ස පැත්ත හැරෙව්වට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ දැන් මේ සොකට් නිකන් කූරු ටිකක් ඇතුළට ගිහිලා තියෙන්නේ. ඉතින් මේක අපි බලමු වෙන වෙනම මොන රටවල් වලට මේවා පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කියලා. හරි. අපි මෙන්න මුලින්ම මෙන්න මේක එළියට ගන්න පුළුවන් මෙන්න මේ ආකාරය. යුරෝප් කියලා ගහලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයට. දැන් අපි ඉස්සර ඔයාලා දන්නවා කැසට් වල, රේඩියෝ වල මෙන්න මේ වගේ කූරු දෙක තියෙන ඒවා තමයි ඉස්සර ආවේ. අර 5 ampere plug base එකට සවි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක යූස් වෙනවා යුරෝප් කන්ට්‍රි වල. මිඩල් ඊස්ට් නැත්නම් එතනින් ගියාම අප්‍රිකා, ඇමරිකා, ආසියානු රටවල මේක පාවිච්චි කරන්න පුළුවන්. කැරිබියන් දූපත් ඔන්න වගේ රටවල් වලට මෙන්න මේ යුරෝප් ටොප් එක මෙන්න මේ කූරු දෙක පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. දැන් අපි මේක නැවත ඇතුළට දානවා. ඊට පස්සේ වල බලා ගන්න පුළුවන් මෙන්න මේ පැත්ත හැරුවට පස්සේ ලොක් සහ අන්ලොක් කියලා තියෙනවා. අපි මේක අන්ලොක් කරගමු. අන්ලොක් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපේ ලංකාවේ තියෙන ඇම්පියර 13 ප්ලග් ටොප් එක වගේ මෙන්න මේ විදිහට එළියට එනවා බලා ගන්න පුළුවන්. ඉතින් ලංකාවෙත් මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. මෙන්න මේ වගේ ප්ලග් බේස් තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අප්‍රිකානු රටවල් වල. ඒ කියන්නේ හොංකොං, සිංගප්පූර්, ඒ වගේම අයර්ලන්ඩ්, බ්‍රිතාන්‍ය, තියොන්න ඔය වගේ රටවල් වල අපිට මෙන්න මේ හැඩේ ටොප් එක නැත්තම් ප්ලග් බේස් වලට අපිට මේක පාවිච්චි කිරීමේ හැකියාවක්. අපි නැවත මේක ලොක් කරගන්න ඕනේ. නැත්නම් ඇතුළට දා ගන්නකොට මේ විදිහට ප්‍රෙස් කරලා අපිට මේක ලොක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි මේ පැත්ත හැරුවට පස්සේ අපි නැවත මේ විදිහට අන්ලොක් කරගන්නවා. අන්ලොක් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ කූරු දෙකක් එළියට එනවා බලා ගන්න පුළුවන්. අපිට මේ කූරු දෙක අපිට අවශ්‍ය විදිහට මෙන්න මේ ආකාරයට හැඩේ වෙනස් කරන්න පුළුවන් මේ තහඩු දෙකේ. මේ බලන්න. මේ තහඩු දෙකේ හැඩේ වෙනස් කරන්න පුළුවන්. අපිට මෙන්න මේ ආකාරයටත් ප්ලග් බේස් තියෙන ලෝකේ. හරිද? මෙන්න මේ ආකාරයටත් තියෙනවා. මෙන්න මේ නැත්තම් මෙන්න මේ වගේ කෙලින් තියලා අපිට ප්ලග් එකට යූස් කරන්න පුළුවන්. ඕස්ට්‍රේලියා වල, ෆීජි වල, නිව්සීලන්ත වල, ඒ වගේම චයිනා වල, ජපාන් වල මෙන්න මේ වගේ ප්ලග් බේස් අපිට බොහොමයක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ප්ලග් එකට අපි සෙට් කරනකොට අපි මෙන්න මේ විදිහට මේක සම්පූර්ණයෙන්ම එළියට ඇදලා අපිට මේක මේ විදිහට ලොක් කරලා ප්‍රෙස් කරාට පස්සේ මේක ඇතුළට යන්නේ නැහැ. ඊට පස්සේ තමයි මේකට ප්ලග් එකට නැත්තම් ප්ලග් බේස් එකට සම්බන්ධ කරන්න. මේක ඇතුළට දානකොට මෙන්න මේ විදිහට ඇතුළට දාලා ලොක් කරන්න පුළුවන්. හරි. මම හිතනවා මේක දැන් රටවල් බොහොමයකට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා ලෝකේ ඕනෑම රටකට ට්‍රැවල් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ජොබ් එකට යනවා නම් ගොඩක් වටිනවා මේ ට්‍රැවල් ඇඩැප්ටර් එක. රුපියල් 850ක් වගේ මුදලකට ගන්න පුළුවන් එකත් ලොකු වාසියක්. ඉතින් මේක ක්වොලිටි එක හොඳයි. ඉතින් මේකට මේ මම කියන්නේ
රයිස් කුකර් ගහන්න, අයර්න් ගහන්න, ලොකු ලොකු උපකරණ ගහන්න කියලා. සාමාන්‍ය ෆෝන් චාර්ජර් එකක්, ලැප් එකක් අන්න ඒ වගේ ලෝ ඇම්පියර් විදුලි උපකරණයක් මේකට ප්ලග් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් හුරු බුහුටි දෙයක්. මේක සාක්කි වුණත් දාගෙන යන්න පුළුවන්. හොඳ බිල් කොල්ලියකින් නිෂ්පාදනය කරලා තියෙන. ඉතින් මේක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම කිව්වා වගේ කලින් කිව්වා වගේ මෙන්න මේ නම්බරයට WhatsApp message එකක් දාන cash on delivery ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි මම හිතනවා වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like කරන්න. තවත් යාළුවෝට බලන්න වීඩියෝ එක share කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. ගිහිල්ලා එන්නම් සීලමු දෙනාට සුබ දවසක්.